ඔයාගේ essay question එකට සම්පූර්ණ ලකුණු ගන්න උදව් කරන අපේ වීඩියෝ සීරීස් එකේ දෙවැනි වීඩියෝ එකත් එක්ක ඔයාව ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. I am your teacher චතුමදු අත්තනායක. So first day පළවෙනි දවසේ අපි කතා කරා කොහොමද හිතන විදිහ නේද? My favorite place no my favorite person මගේ කැමතිම පුද්ගලයා කවුද නේද? අපි කතා කරා කොහොමද සරලව අපි දන්න වචනෙන් මේ ටික ගොඩ දාන්නේ කියලා. හරි. එහෙනම් ඔන්න දෙවෙනි වීඩියෝ එකේත් අපි කතා කරමු ඒ වගේම මාතෘකාවක්. favorite අපි කියවනේ favorite කියන එක පාවිච්චි කරන්න පුළුවන් කියලා. favorite කියන එක පාවිච්චි කරන්න පුළුවන් favorite නේද? favorite ඔය දේවල් මතකනේ? ඔයා පළවෙනි දවසේ ආවේ නෑ. පළවෙනි දවසේ වීඩියෝ එක බලුවේ නැත්තම් පළවෙනි වීඩියෝ එක බලන්න නැත්තම් ටුක් ගාලා ගිහලා බලන්න. හරි. ටක් ගාලා මට please put a comment. ටක් ගාලා comment එකක් දාන්න. ඔයා කැමති favorite දේවල් මොනවද කියලා. ටක් ගාලා. ටක් ගාලා දාන්න. Just right now මේ දැන්. Okay. හරි. So ඉතින් ඔන්න අපි කතා කරනවාද my favorite place. එහෙම නැත්නම් අපි directly කෙලින්ම ලියනවා my garden මගේ ගෙවත්ත. Let's write. අපි ලියමු topic එක gardening. garden. හරි. අපි topic එක ලියමු my garden මගේ ගෙවත්ත. my garden මගේ ගෙවත්ත. හරිම ලේසි. දැන් අපි ගෙවත්ත ගැන කියන්නේ දැන් favorite place කැමතිම ස්ථානය. හරි. ඔයා කැමතිම place එක මොකක්ද? තියෙනවද එහෙම place එකක්? හරි. ඇත්තරම දැන් අපි as we are human මනුෂ්‍ය විදිහට දැන් අපි සාමාන්‍ය මිනිස්සු විදිහට we have favorite place නේද? හරි. ඔයා කැමති තැන, ඔයා යන්න කැමති තැන, ඔයා ජීවත් වෙන්න කැමති තැන please put a comment. comment එකක් විදිහට දාන්න. ටක් ගාලා. හරි. එහෙනම් අපි ලියමු my garden මට ගෙවත්තක් තියෙනවා. හරිම ලේසියිනේ. මට තියෙනවා. I have a dream. මට හිණයක් තියෙනවා. හරි. එහෙනම් මට ගෙවත්තක් තියෙනවා. හරි. මට ගෙවත්තක් තියෙනවා. I have a garden. මට ගෙවත්තක්. මට නිකන් ගෙවත්තක් නෙමෙයි තියෙන්නේ. ලස්සන. ඔන්න අපි දාමු adjectives. ලොකු, big, ලස්සන, beautiful, colorful ඕන එකක් දාගන්න පුළුවන්. හරි. I have a ගෙවත්තක් නිසා විශාල. I have a big සහ and ලස්සන beautiful I have a big and beautiful garden. මට ගෙවත්තක් ලස්සන ගෙවත්තක් තියෙනවා. ඊළඟට මේකේ ඉන්න දේවල් නැත්තම් තියෙන දේවල් විස්තර කරන්න යන්නේ. හරි. මෙහි තියෙනවා. මොකද්ද ගන්නෙ? there is. එකයි නම් is ගොඩයි නම් are. එකයි නම් is ගොඩයි නම් are. මෙහි තියෙනවා. there is. අපි ගමු ගොඩක් තියෙනවනේ. there are. මෙහි තියෙනවා. ගස් තියෙනවා. ඒ කියන්නේ there are trees, තවුනක් තියෙන්නේ. flower plants මල් පැල තියෙනවා. flower plants ඊළඟට අපි දාමු and තවුනක් තියෙන්නේ. vegetable. No, when you say vegetable, wrong pronunciation. ඔයා vegetable කිව්වොත් වැරදි. You have to say ඔයා කියන්න ඕනේ vegetable. There is
No, there are two syllables. කියද තියෙන්නේ syllables දෙකයි තියෙන්නේ. ලංකාවේ කට්ටිය ඔක vegetable කියන වැරදි wrong usage and wrong pronunciation. හරි? දැන් ඔයා කියන්න ඕනේ අපි ලිව්වට vegetable කියලා කියන්නේ vegetable. ලියන්නේ vegetable. හරි? But we have to say vegetable. There are trees, flower plants and vegetable කොහෙද මගේ ගෙවත්තේ එනම් in my garden. In my garden මගේ ගෙවත්තේ තමයි මේ ඔක්කොම තියෙන්නේ. මල් වර්ග ගොඩාක් තියෙනවා. බලන්න අපි හිතපු විදිය ගොඩාක් තියෙනවා. half-as ගන්න නෑනේ. There are a lot of ගොඩක් නැත්තම් many වෙනදාම there අධිකම සමානයි. There are many වර්ග. There are many types වර්ග. Types of. There are many types of මොනවද? Flower plant නැත්තම් flowers. මල් වර්ග ගොඩාරියක් තියෙනවා. ඊළඟට තව මොනවද තියෙන්නේ? පොන්ඩ් එකක් තියෙනවා. බලන්න කොච්චර ලේසිද? There is a pond. දැන් අපි තව චුට්ටක් මේක expand කරමු. තව චුට්ටක් දික් කරමු. ඕනනම් ඔයාට ඔහොම ලියන්න පුළුවන් there is a pond කියලා. එහෙම නැත්නම් ගමු there is a pond කොහෙද? in the middle of the garden. දැක්කද වචනේ තව ටිකක් වාක්‍ය තව ටිකක් ලොකු වුණා. There is a pond in the middle. You can't say on or at. No, in the middle. Rather, there is a pond in the middle of my garden. මගේ ගෙවත්තේ. Garden of my garden. ඊළඟට කුරුල්ලෝ ටිකක්. some නේද? කුරුල්ලෝ එනවා. ඊළඟට සමනලු එනවා. හරිද? ඊළඟට හාවෝ ඔයාලට ලියන්න පුළුවන්. හාවෝ එනවා, පූසෝ එනවා. You can write easily. ඔයාලට සරලව ලියන්න පුළුවන්. හරි? එහෙම නැත්නම් ඉන්නව ගන්නත් පුළුවන්. හරි. බලමු. ගොඩක් many කුරුල්ලෝ birds සහ and many birds and butterflies. දැන් butterflies ඔයාට අකුරු අමතකයි කියලා හිතන්න. වෙන සතෙක් දාන්න deers more. හරි? අර බලන්න many birds and more. ඉතින් වරදි වෙන්න වැරද්දක් වෙන්න පුළුවන් බෑනේ. හරිනේ. හරි. now many birds and අපි දාමු සමනලයෝ butterflies. හරි. එහෙනම් many birds and butterflies එනවා. එනවා simple percentage නේ හැමදාම වෙනවනේ. come to the garden. ගෙවත්තට එනවා. to the garden හැමදාම every day. අන්න හැමදාම every day. Many birds and butterflies come to the garden every day. නැත්නම් every day කමාදම්ම many birds and butterflies come to the garden. පැහැදිලි නේද? අපි මෙතන every day දාලා තියෙන්නේ අවසානෙට. ඊළඟට අපේ සුපුරුදු වාක්‍යයක් තියෙනවා. මොකද්ද වාක්‍ය? මම මම කාලය ගත කරනකොට
මට දැනෙනවා මානසික නිදහසක්. දැන් මම මෙතන පොඩ්ඩක් වෙන් කියන එක පාවිච්චි කරන්න යන්නේ. ඊට කලින් බලමු වචන කීයක් ලියලා තියෙනවද කියලා. 1 2 3 4 5 6 7 8 9 10 11. යා 1 2 3 4 44ක් 40ක් විතර වගේ at least ලියලා තියෙනවා. තව 10ක් විතර වගේ තමයි ඕන වෙන්නේ. දැන් ඉස්සරහට තියෙන වීඩියෝස් වලත් අපි කතා කරලා තියෙනවා වෙන් කියන එක. හරි? yes. මේකෙත් බලමු. වෙන් කොට අපි වෙන් වෙනකොට කියන දේවල් ගහක් කපද්දි වෙන් වෙනකොට. හරිනේ? එහෙනම් බලමු වෙන් කියන එක පාවිච්චි කරන විදිය. මට ෆ්‍රී ටයිම් එකක් තියෙනකොට නැත්තම් මම කාලය ගත කරනකොට ගෙවත්තේ නැත්තම් මම ඉන්නකොට ගෙවත්තේ. හරිද? yes. කොට when නේද? when I am in the ඇතුලේ ඉන්නකොට when I am in the garden ඕන my garden දාගන්න. when I am in the garden when I am in the garden මෙතන අනිවාර්යෙන් කමා එකක් දාන්න. මට දැනෙනවා I feel මට දැනෙනවා I feel මානසික mental මොකක්ද නිදහසක් මානසික නිදහසක් දැනෙනවා. බලන්න when I am in the garden මම ගෙවත්තේ ඉන්නකොට when I am in the garden I feel මට දැනෙනවා a mental relax මානසික නිදහසක්. හරි දැන් මේ වාක්‍යය තව ගොඩක් දේවල් වලට ගන්න පුළුවන් when. ඉතින් my garden මගේ ගෙවත්ත. අපි වතුර දානවා හැමදාම වතුර දානවා. we water මෙතන water පාවිච්චි කරලා තියෙන as a verb ක්‍රියාපදයක් විදිහට වතුර දානවා. අනිත් නැත්තම් water පාවිච්චි කරන අපි noun එකක් විදිහට නාම පදයක් විදිහට. දැක්කද? අපිට සමහර වචන පුළුවන් we can use as a verb and also noun. හරි. we water අපි වතුර දානවා we water to the plants පළවලට නේද? to the plants හැමදාම every day we water to the plants අපි වතුර දානවා පැලවලට හැමදාම මම කැමති ඕන්නම් මම කැමති I like අපි එකක් දාමු ටක් වැඩියෙන් I like මම කැමති I like හොඳට මතක තියාගන්න කවමදාවත් we never ever we can't use two verbs දෙකක් ළඟ තියන්න බෑ. we have to say we have to put two නේද? two එකක් දැම්මොත් verb එක මුල් එකෙන් infinitive මුල් එක කියන්නේ infinitive වැඩි හිතන්න එපා. හරි? I like මම කැමති I like to වැය කරන්න කාලය ගත කරන්න spend I like to spend මම කාලය ගත කරන්න කැමති I like to spend my time මගේ වෙලාව my time has come අපි කියන්නේ මගේ කාලය ඇවිල්ලා my time has come හරි ඇවිල්ලා මෙතන මොකද කියන්නේ I like to spend my time මම කැමති වියදම් කරන්න නැත්නම් යොදවන්න my time ගෙවත්තේ in my garden බලන්න අපි මහා ලොකුවට මේකේ grammar පාවිච්චි කරේ නැහැ. මොකද පාවිච්චි කරේ have
has have na have පාවිච්චි කරා. ආයෙ මෙතන be verb එකක් පාවිච්චි කරා. ඊට පස්සේ මෙන්න නැවත වතාවක් ආයෙ be verb එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න there is කියන එක තියෙනවා. ඊළඟ my birds many birds and butterflies come on a simple present tense. මෙතන පොඩ්ඩක් වෙන්න එක පාවිච්චි කරා. මෙතන පොඩ්ඩක් වෙන්න එක පාවිච්චි කරා. ඊට පස්සේ ආයෙ simple present tense water and I like කැමති. දැන් දැක්කද? පුළුවන් නම් මට කියන්න ටක් ගාලා කමෙන්ට් එකක් දාන්න. please put a comment. ඔයා දන්නේ නැති එක වචනයක් හරි මේකේ තියෙනවා නම් ඉක්මනින් කමෙන්ට් එකක් දාන්න. ටක් ගාලා. just right now. okay. හරි නේද? එහෙම එකක් නෑ නේද? හරි. තව එකක් තියෙනවා. අපි හැමතිස්සෙම මම අර පළවෙනි දවසේ නැත්නම් පළවෙනි වීඩියෝ එකේ කිව්වා වගේ අපි හැමතිස්සෙම හිතන්න ඕනේ අපිට පුළුවන් grammar part එකත් එක්ක. how I use can, how I use there is there, how I use simple tense, how I use so, how I use when. නේද? ඊට පස්සේ මේ මාතෘකාවට ගැලපෙන වාක්‍යයක් ඔයාට හදාගන්න පුළුවන්. මුලින්ම you need to think the grammar structure and the grammar or the model. හරිනේ? okay, so look at this. ඔන්න අපි පාවිච්චි කරා my garden කියන එක. ඔන්න අපි දැන් ලිව්වා. ලකුණු හම්බ වෙන්නේ කොහොමද? you will get marks, not answer, marks, language contents. ඔයාගේ oral exam එකේ නම් ලකුණු 5ක් ඔයාට හම්බ වෙනවා. මෙතෙන්ට 3යි මෙතෙන්ට 2යි. හරි. දැන් මොකද කරන්න ඕනේ? ඔයා අනිවාර්යෙන්ම මේක තව කන්ටිනියු කරලා sentences කීපයක් අනිවාර්යෙන්ම දාන්න comment box එකට. comment එක වලට දාන්න. I will check each and every one. හැම එකක්ම මම check කරලා ඔයාට අඩුපාඩු කියලා දෙනවා. ඒක නිසා ටක් ගාලා ඔයාගේ sentences ටික ටක් ගාලා දාන්න. දැන් ඔයාලට තේරෙනවද මේ විදිහේ දිගටම ගියොත් ඔයාට මේ sentence ටික ඔයාට මේක වචන 200ක් නෙමෙයි 2000ක් විතර ලියන්න පුළුවන්. So this is the end of our second video. Let's meet with third video. I am your teacher Chatumadu Attanayaka. Goodbye. May the triple gem bless you. God bless you. Goodbye.